මේ දවස්වල TikTok එකේ viral වෙන trending videos තමයි මේ Fruity AI story කියලා කියන්නේ. ඒ කියන්නේ මනුස්සයෙක්ගේ ශරීරයකට පළතුරු වල ඔලුවක් දාලා හදන එකට තමයි මේ Fruity AI love stories කියලා කියන්නේ. මේ videos වලින් මිලියන ගණන් views එනවා. අපි අද කතා කරමු 100%ක් free softwares පාවිච්චි කරලා කොහොමද මේ videos හදන්නේ කියලා. මේ වගේ videos දිගට බලන්න මාව subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එකත් press කරලා තියාගන්න. අපි දැන් යමු වීඩියෝ එකට. ඉස්සෙල්ලාම මම මතක් කරනවා 100%ක් free softwares වලින් තමයි මම මේක හදන්නේ. ඒ වගේම කිසිම premium features එකක් පාවිච්චි කරන්නේ නැතුව තමයි මේක හදන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේ videos කරන්නේ කියලා. මම images ටික generate කරගන්න ඕනේ. ඊට පස්සේ videos ටික තමයි අපි generate කරගන්නේ. ඊට පස්සේ මේ videos clip ටික එකතු කරලා තමයි final output එක ගන්න. මගේ මේ story එක නිර්මාණය වෙන්නේ මෙන්න මේ characters දෙන්න මත. ඉස්සෙල්ලාම මම මේ දෙන්නව generate කරගන්න ඕනේ. ඒකට prompt එක මම මගේ description එකේ දාලා තියෙනවා Google Doc එකක්. ඕගොල්ලන්ට ඒතනින් ගන්න පුළුවන්. ඒ වගේම අනිත් prompts ඔක්කොම ටිකත් මේකේ දාලා තියෙනවා. image එකේ prompt එක මම copy කරලා ChatGPT එක open කරලා ඒකේ paste කරනවා. මම ඉල්ලන්නේ ඒකට JSON prompt එකක් දෙන්න කියලා. මොකද අපිට image generate කරනකොට ඒ වගේම videos generate කරනකොට වඩාත් හොඳ quality එකකින් output ගන්න නම් අනිවාර්යෙන් අපි JSON prompt එකක් දෙන්න ඕනේ. දැන් මම ආපු output එක copy කරලා ඉවර වෙලා Gemini එකේ paste කරනවා. ඊට පස්සේ enter කරනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ ඊටම ලස්සන output එකක් අපිට බලා ගන්න පුළුවන්. ඊටමත් ලස්සන image එකක් generate වෙලා තියෙනවා. ඒ හරිම ලස්සනයි ඇත්තටම. හරි දැන් අපිට story එකක් ඕනේ. මේකේ කතාවක් විදිහට මේක ගොඩනගා ගන්න. මම කලින් හදාගත්ත story එකක් තියෙනවා. ඒකත් ඔයගොල්ලන්ට description එකෙන්ම ගන්න පුළුවන් ගිහිල්ලා. එතකොට මම මේ story එක copy කරලා ඉවර වෙලා ChatGPT එකටම ආයෙම ගිහිල්ලා මම එතන paste කරනවා. ඊට පස්සේ මම කියනවා මේ story එකට JSON prompt එකක් දෙන්න කියලා එක scene වලට අදාළව. එතකොට ඒගොල්ලෝ මට responses දෙකක් දෙනවා. මම මේකෙන් දෙවෙනි scene එක තෝරගන්නවා. ඒකේ prompt 10ක් තමයි තියෙන්නේ. ඒ වගේම මේක ගොඩක් හොඳ quality එකෙන් තියෙනවා. ඒ නිසා මම ඒක select කරනවා. මේකෙන් පළවෙනි scene එක copy කරලා මම Gemini එකේ paste කරනවා. එතකොට මෙන්න මේ වගේ පළවෙනි image එක අපිට ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට image 10ම ChatGPT එකෙන් copy කරලා Gemini එකේ paste කරලා අපිට ලබා ගන්න පුළුවන්. හරි දැන් අපිට මෙන්න මේ වගේ ඔක්කොම images ටික ලස්සනට බලා ගන්න පුළුවන්. හරි මම දැන් මේ ඔක්කොම images ටික එකින් එක download කරලා එක folder එකකට add කරගන්නවා. හරි මම දැන් ආයෙම ChatGPT එකට ගිහිල්ලා video scene ටිකට අදාළ prompt ටික ඉල්ල ගන්නවා. ඒ වගේ ඩයලොග් ටික එක්කම තමයි මම ගන්නෙ. මොකද ඩයලොග්ස් ටික නැතුව අපිට දෙබස යන්නේ කොහොමද කියලා කියන්න බෑනේ. ඒ නිසා ඩයලොග්ස් ටිකත් එක්කම prompt එක දෙන්න කියලා මම ඉල්ලනවා. කොට යාලා කෙලින්ම අපිට JSON prompts 10ක්ම ලබා දෙන්න. මට දැන් videos ටික generate කරගන්න software ඕනේ. දැන් ඇත්තටම ගත්තොත් මේ දවස්වල ගොඩක් softwares paid විදිහට තමයි තියෙන්නේ. ඒ නිසා premium versions තමයි අපිට පාවිච්චි කරන්න වෙන්නේ. හැබැයි මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්නේ කොහොමද free versions වලින් අපේ AI videos generate කරගන්න කියලා. මෙතනදී මම software දෙක පාවිච්චි කරනවා. Arena software එකයි Qwen.ai එකයි. ChatGPT එකට ගිහිල්ලා මම පළවෙනි scene එක copy කරලා ඉවර වෙලා arena.ai website එක open කරලා ඒකේ paste කරනවා. ඒවට අදාළ image එකත් මම අනිවාර්යෙන් එතනට reference විදිහට add කරන්න ඕනේ. කොට Arena website එකෙන් අපිට assistant ලා දෙන්නෙක් දෙනවා. කොට ඒගොල්ලෝ images දෙකක් generate කරලා දීලා තියෙනවා. අපිට එතකොට එකෙන් කැමති එකක් select කරලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට අනිකුත් scene ඔක්කොටමත් videos ටික අපිට download කරලා ගන්න පුළුවන්. මේ විදිහට ChatGPT එකෙන් copy කරලා Arena website එකේ හරි Qwen.ai website එකේ හරි ගහලා ඉවර වෙලා අපිට videos ටික download කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් Arena website එකේ දවසට videos 3ක් වගේ තමයි generate කරගන්න පුළුවන්. අපිට Qwen.ai website එකට ගියොත් දවසට videos 4ක් 5ක් වගේ එකක් generate කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට software දෙකක් පාවිච්චි කරලා ඉවර වෙලා මම videos 10ම generate කරගන්නවා. ඉතින් අපිට බලා ගන්න පුළුවන් හරිම ලස්සන videos 10ක් generate වෙලා තිනවා. මම ඒ ඔක්කොම folder එකකට add කරගන්නවා. දැන් මට තියෙන්නේ video එකේ අවසාන part එක. ඒ කියන්නේ මම මේ videos ඔක්කොම ටික එකතු කරලා කොහොමද full video එකක් හදාගන්නේ කියලා. ඒකට මම පාවිච්චි කරන්නේ Filmora software එක. අපි download කරගත්ත ඔක්කොම clips ටික import කරගන්නවා Filmora software එකට. ඊට පස්සේ අපි තියෙන මේ track එකට add කරගන්නවා. Arena website එකකින් හදපු clip වල අන්තිමට logo එක පෙන්නනවා. ඉතින් ඒක නිසා අපි ඒ කොටස cut කරගන්නවා. ඒ වගේම අපේ Gemini logo එක පෙන්නනවා මේ videos වල. ඒක නිසා අපි පොඩ්ඩක් video එක පහළට ඇද ගන්නවා. පොඩ්ඩක් adjust කරලා හදා ගන්නවා. එතකොට අපිට ඒක පේන්නේ නැති වෙන්න ගන්න පුළුවන්. තියෙන්නේ මේ video එකට පොඩි music එකක් add කරගන්න පුළුවන්. එතකොට ඒක video එක ගොඩක් ලස්සනට එනවා. මේකේ original sound එක තියෙනවා. හැබැයි අපිට පොඩි music එකක් add කරගත්තාම අපිට feelings වලට attack කරන්න පුළුවන් ඉතාමත් වේගෙන්.
කලින් ඩවුන්ලෝඩ් කරගත්ත වීඩියෝ ක්ලිප් එකක් තියෙනවා. ඒක මම මෙතනට ඇඩ් කරගන්නවා. අපිට ඉම්පෝර්ට් කරලා අදාළ ෆෝල්ඩර් එකට වීඩියෝ එක සිලෙක්ට් කරලා රීනේම් කරලා අපිට වීඩියෝ එක ලබා ගන්න පුළුවන්. ඉතින් අපිට ෆයිනල් අවුට්පුට් එක මෙන්න මේ විදිහට ඉතාමත් ලස්සනට බලා ගන්න පුළුවන්. My life looks perfect, doesn't it? I need this done tonight. It's important. Yes, I'll handle it. Stay a little longer. We need to finalize this. You're late again. I don't trust that boss of yours. Please, Trust me. it's just work. Oh, I'm pregnant. We're going to be parents. You lied to me this whole time! I'm sorry! What is? You lied to me this time! I'm sorry! I'm sorry! Thank you! ඉතින් අද වීඩියෝ එක ගැන ඔයාලා මොකද හිතන්නේ? AI වීඩියෝස් ජෙනරේට් කරගන්න පුළුවන් ෆ්‍රී සොෆ්ට්වෙයාර්ස් තවත් තියෙනවා නම් ඕගොල්ලෝ පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලාත් ආදරෙන් ඉල්ලනවා. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් තවත් දවසක හම්බ වෙනකන් හැමෝටම සුබ දවසක්.